හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම මොන brand එකේ baby diapers ගැනද ඔයාලත් එක්ක අද කතා කරන්න කියලා. Kimrox brand එකේ baby diapers ගැන තමයි මම ඔයාලත් එක්ක අද කතා කරන්නේ. ඉතින් මේ diapers වල තියෙනවා small, medium, large, XL, newborn sizes. ඉතින් මම ගෙන්න ගත්තේ small size baby diapers. මොකද මගේ බබාගේ බර තිබුණේ කිලෝ 3ත් 8ත් අතර. බර අනුව තමයි අපි තෝරගන්න ඕනේ baby diaper එක මොන size ද වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලාම order කරපු නිසා මම 30 pack එකක් තමයි ගෙන්න ගත්තේ. ඇත්තටම එයාලගේ diapers ගැන කියනවා නම් NMRA approved ඒ වගේම cotton texture layer එකක් තියෙන diaper જાතියක් තමයි Kimrox baby diapers. ඒ වගේම යාළගේ total protection එකකුත් තියෙනවා. ඉතින් අපිට භාවිතා කරන විදිහක් දීලා තියෙනවා කොහොමද මේක භාවිතා කරන්න ඕනි කියලා. මම ඇත්තටම බබාට දැන් diaper එක use කරන ගමන් තියෙන්නේ. ඒකයි මේ open කරලා තියෙන pack එක. මේ තියෙන pack එකේ ඇතුළ මේ විදිහට තමයි pack කරලා තියෙන්නේ. මේ විදිහට හතර ගත්තාම හරිම light weight එකක් තමයි තියෙන්නේ යාළගේ diaper එකේ. ඉතින් මම ඇත්තටම බබාට ඩයපර් එක යූස් කරන්න ගත්තේ 2 months vaccine date එකේ ඉඳන්. මොකද අපි හිතුවා දැන් බබාගේ කකුලටනේ බෙහෙත් එක විදින්නේ. ඉතින් අපි ඊට කලින් නැපීස් භාවිතා කරේ. එතකොට යාට හරි අමාරුයි කකුල හිට මෙහෙට හොලවන්න. ඉතින් ඇත්තටම ඩයපර් එකක් යූස් කරොත් එයාට පහසු වෙන නිසා තමයි අපි එදා ඉඳන් බබාට ඩයපර්ස් යූස් කරන්න ගත්තේ. ඒක ඇත්තටම එයාට හරි පහසුවක් වුණා. මේ තියෙන්නේ ඩයපර් එකේ ඇතුල් cotton නිසා ඇත්තටම බබාට පහසුයි. හරටත් පේනවා ඇති හරිම තුනි සිනිඳු මතු පිටක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම බබාට ඒක හරි පහසුවක්. මේ විදිහට ස්ටිකර්ස් දෙක ගලවලා තමයි බබාට ඒක අඳින්න ඕනේ. හරි පහසුයි අඳින විදිහත්. මේ yellow color එකෙන් තියෙන්නේ අර wetness indicators 3. ඒක නිල් පාට වෙනවා full වුණාම. මේ තියෙන්නේ full වෙච්ච diaper එකක්. ඒක blue color එකෙන් පෙන්නනවා full වෙලා කියලා. මේ තියෙන blue color එකෙන් අර yellow color එක blue color වෙනවා. ඒක full වුණාම. ඒක ඇත්තටම අපටත් පහසුයි. diaper එකක් ඔයාලත් තෝරගනිද්දී අර ඒ විදිහේ wetness indicator එකක් තියෙන diaper එකක්ම තෝරගන්න. නැත්තම් දන්නේ නැහැනේ අපි. බබාගේ diaper එක full වෙලාද කොහොමද කියලා. මේ තියෙන්නේ full වෙච්ච diaper එකයි අලුත් diaper එකයි. මේ yellow color එකේ තියෙන අලුත් diaper එක ඒක හරිම පොඩියට වගේ පේන්නේ. ඉතින් අර full වෙච්ච diaper එක පේනවා ඇති ඔයාලට. ඒක ටිකක් ලොකුවට පේනවා. මොකද ඒක full වෙලා තියෙන්නේ. blue color එකත් එක්ක තියෙන diaper එක full වෙලා තියෙන්නේ. ඉතින් අර විදිහට චූටියට තුනියට තිබ්බට ඇත්තටම මේකට හොඳ උරා ගැනීමක් තියෙනවා. අන්දන්නත් පහසුයි බබාට. 30 පැක් එකේ ගාණ 2280ක් වුණා. ඔයාලට ඊට වඩා ලොකු පැක් ගන්නවා නම් ගාණ අඩුයි. ඉතින් ඔයාලත් එක්ක මම ආයෙත් වීඩියෝ එකකින් එකතු වෙන්නම්. එතකන් ගිහින් එන්නම්. Thanks for watching.